පුංචි ළමයින්ගෙන් ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමයි ඔයා ලොකු වුණාම වෙන්න කැමති කවුද කියලා. ලොකු වුණාම තියෙන බලාපොරොත්තු මොනවද කියලා. ඔබනුත් අහලා ඇති. ඒ කාලේ ඔබ දුන් පිළිතුරු ගැන පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඒ පිළිතුරු වල පරාසයන්ට සීමාවක් නැහැ. අවිනිශ්චිත බවක් නැහැ. තමන්ගේ හැකියාව පිළිබඳ අවිශ්වාසයකුත් නැහැ. ඇතැම් විට ඒ පිළිතුරු අසන කෙනාගේ සිනහවට ලක් වූවාද විය හැකියි. සාමාන්‍ය ලෝකයාට යථාර්ථවාදී කියා නොසිතෙන තරම් පුළුල් පරාසයකට විහිදී ගිය බලාපොරොත්තු පුංචි කාලේ අපිට තිබුණා. නමුත් වයසින් වැඩෙද්දී ඒ පුංචි මනසේ තිබුණු බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? සමාජය විසින් ඔබට කියලා දෙනවා ඔබට තිබිය යුතු සීමාවන්. ඔබට පුළුවන් දේවල්, බැරි දේවල්, කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්, ඔබ ලබා ගත යුතු දේවල්, ලබා ගැනීමට අනවශ්‍ය දේවල්, මේ හැම දෙම ඔබ වයසින් වැඩෙද්දී සමාජය විසින් තීරණය කර අවසానයි. ටිකින් ටික ඔබේ සිතිවිලි, බලාපොරොත්තු සහ ක්‍රියාවන් සමාජය විසින් දමන ලද ඒ රාමුවටම කොටු වෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ඔබගේ ආත්ම විශ්වාසය අඩු වෙනවා. ඉලක්කයන් කෙරෙහි තිබෙන අවිනිශ්චිත බව වැඩි වෙනවා. නමුත් මේ ලෝකේ විශේෂ දේවල් කරපු, අසාමාන්‍ය දේවල් කරපු අමරණීය මිනිස්සු දැනගෙන හිටිය එක දෙයක් තිබුණා. ඒ තමයි මේ විශ්වයේ රහසක් තියෙනවා කියලා. විශ්වයට ඔබ වෙනුවෙන් ලබා දිය හැකි දේ අසීමාන්තිකයි. නමුත් පළමුව ඔබ තුළ ඒ දේ ලබා ගැනීමට හැකි බවට නොසැලෙන විශ්වාසයක්, අධිෂ්ඨානයක් තිබිය යුතුයි. මුළු හදවතින්ම එය ලබා ගැනීමට ප්‍රාර්ථනා කළ යුතුයි. ඔබේ මුළු ආත්මයම ඒ ඉලක්කය වෙතට ඇදීගෙන යන ආකාරයේ දැනීමක් ඔබ තුළින්ම ඇති කරගත යුතුයි. එය ලබාගත් පසුව ඔබට එය දැනෙන ආකාරය, එවිට ඔබ හැසිරෙන ආකාරය මනසින් විඳිය යුතුයි. ඔබේ ඉලක්කයන් ලබා ගැනීම වෙනුවෙන් ඇති කැමැත්ත හුදෙක් සිතවිල්ලකට පමණක් සීමා නොකර එය ඔබට ලැබෙනවාමයි, ලබා ගන්නවාමයි කියන දැඩි විශ්වාසය හිතේ ඇති කරගන්න. කවදා හරි යථාර්ථයක් බවට පත්වන්නේ අන්න ඒ දැඩි විශ්වාසයයි. ලෝකයේ විශිෂ්ට දේවල් කරපු විශිෂ්ට මිනිස්සු අන්න ඒ විශ්වාසය තමයි ආයුධය කරගත්තේ. යම් ඵලදාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යෙන්ම අදාළ බීජය වැපිරිය යුතුයි. ඔබගේ ඉලක්කය නැමැති ඵලදාව ලබා ගැනීමට නම් විශ්වාසය නැමැති බීජය සිතේ වපුරන්න. ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය සියලුම දේ නොපසුබටව සිදු කිරීම සඳහා දැඩි කැමැත්තක් ඇති කරගන්නේ නම් එය අනිවාර්යෙන්ම ඔබට ලැබෙනවාමයි. එයයි විශ්ව නීතිය. Law of Attraction කියන්නේ අන්න ඒකයි. කිසිදු මායා බලයක් හෝ ඇස්බැඳුමක් නොවේ. අපි හැම දෙනාම මේ විශ්වයේ කොටස්කරුවන්. අපි හැම දෙනාටම මේ විශ්වයත් සමග ලොකු බැඳීමක් තියෙනවා. විශ්වය සමග කිසිම සම්බන්ධයක් නැති දෙයක් හෝ සිදුවීමක් මේ ලෝකයේ කොතැනකවත් නැහැ. මතක තබා ගත යුතු දෙය තමයි විශ්ව ශක්තිය අප වෙතට ආකර්ෂණය කර ගනිමින් අපගේ සිහින පහසුවෙන්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමට තිබෙන හොඳම මාර්ගය ඔබ තුළ විශ්වාසයක් ඇති කර ගැනීම. ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකි බවට ඔබ තුළ ඇති කරගන්නා අසීමාන්තික විශ්වාසයයි මේ විශ්වයේ රහස.